ඔන්න ඔයාලට අද මම කියලා දෙන්න හදන්නේ රසම රස ෆෘට් සලාඩ් එකක් හදාගන්න විදිහ. ඇත්තටම මේක මාර රසයි. ඔයාලත් හදලා බලන්න. මේකට ඕනි අන්නාසි. අන්නාසි ගෙඩියක් අරගෙන චූටි චූටි කෑලි වලට කපා ගන්න. මේ තියෙන්නේ මම කපාගත්ත අන්නාසි කෑලි. ඊට පස්සේ ඕනි ඇපල් ගෙඩියක්. ඒකත් පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. දැන් මේ අන්නාසි එක උඩටම ඇපල් ටිකක් දාගන්න. ඊළඟට මම ගත්තේ ගස් ලැබු. ඒකත් චූටි චූටි කෑලි වලට කපා ගන්න. භාජනයක් අරගෙන ඒකට ඔය කපා ගන්න හැම පළතුරක්ම එකින් එකට දාගන්න. දැන් ගස් ලැබු ටික දාගන්න. තව අපිට ඕනි කොමඩු. ඒකත් චූටි චූටි කෑලි වලට කපා ගන්න. කපාගත්ත කොමඩු කෑලි ටික කලින් හදාගත්ත පළතුරු මිශ්‍රණයටම දාගන්න. කෙසෙල් ගෙඩිත් මේකට ඕන වෙනවා. කෙසෙලුත් චූටි චූටි කෑලි වලට කපා ගන්න. ආයේ පොල් ඕනේ. පොල් චූටි කෑලි වලට කපාගෙන චූටි චූටි කෑලි වලට කපාගෙන ඒකත් අර මිශ්‍රණයටම දාගන්න. ආයේ අපිට ඕන වෙනවා බෙදපු රට කජු. ඒ ටිකත් එකතු කරගන්න. දැන් ඔක්කොම හොඳට මික්ස් කරගන්න. අවසානයේදී කරන්න තියෙන්නේ හදාගත්ත පළතුරු මිශ්‍රණයට මිල්ක් මේඩ් උඩින් දාගන්න එක විතරයි. අන්තිමේටම මෙන්න මේ විදිහට මිල්ක් මේඩ් එකතු කරගන්න. ඇත්තටම පුදුම රසක් මේක. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔන්න අලුත්ම වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙමු. එතකම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.